Yo macamlah, welcome to Game Bosses my YouTube channel. ඉතින් බං අද ගෙන තියෙන ලංකාවේ හදපු games list එකක්. ඉතින් ලංකාවේ හැදිච්ච games අගය කරන්න ඕනේ මචං. ඉතින් සුපිරි games හදලා තියෙන ලංකාවේ ගොඩක් කට්ටිය දැන්. ඉතින් ලංකාවේ හැදිච්ච games list එකක් තමයි මම අද ගෙනත් තියෙන්නේ. ඉතින් අපි එහෙනම් මේ ලංකාවේ හැදිච්ච game මොනවද කියලා බලමු. ඉතින් බලන කලින් මතක් කරන්න අපේ WhatsApp channel එක follow කරලා නැත්නම් WhatsApp channel එක follow කරන්න මේ වගේ වීඩියෝ බලන්න වගේම ගොඩක් දේවල් ඒක ඇතුළේ තියෙනවා. ඉතින් subscribe කරන්න YouTube channel එක අපේ මේ comment කරන්න හොඳ නැද්ද කියලා කියන්න share කරන්න like කරන්න ඊළ මතක් කරන්න. ඉතින් වීඩියෝ එකට යන කලින් මතක් කරනවා මේ game එක ගොඩක් කට්ටිය හිතයි මේ මං වීඩියෝ එකේ දාලා තියෙන්නේ බස් game ගැන විතරයි කියලා. ලංකාවේ හදපු නෑ බං. ඉතින් බස් game විතරක් නෙමේ project එක යන්නේ ගහගන්න ගේම් වගේ ගොඩක් දේවල් මං ගෙනත් තියෙනවා ලංකාවේ හදපු ගේම්ස් ටිකක්. ඉතින් අපි එහෙනම් යමු වීඩියෝ එකට. හරි මචං. ඉතින් පළවෙනි ගේම් එක තමයි driving Sri Lanka. ඉතින් ඔයාලා driving simulator Sri Lanka එක දාන්නා ගොඩක් කට්ටිය. ඉතින් මම ඒක පළවෙනියට තෝරගන්න හිතුවේ. ඉතින් මේ ගේම් එක ගොඩක් කට්ටිය දන්නා. ඒ වුණාට දන්නේ නැති ගේමුත් තියෙනවා. දන්නේ නැති කට්ටියත් ඇති. ඉතින් 1 million plus downloads තියෙන ලංකාවේ එකම ගේම් එක. ඉතින් සුපිරිම ගේම් එකක්. ගොඩක් අප්ඩේට් දෙනවා. හොඳම ගේම් එක දැනට තියෙන. ඉතින් මෙහෙම තමයි මේ ගේම් එක. ඉතින් ඔයාලා ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන් MB 118ක් වගේ පොඩි ප්‍රමාණයකට. ඉතින් අපි යන් එහෙනම් අපේ ලංකාවේ හදපු අනිත් ගේම් එක බලන්න. දෙවනි ගේම් එක බලන්න. හරි. ඉතින් මම දෙවෙනියට ගේන්න හිතුවේ මේ ළඟදී රිලීස් වෙච්ච ගේම් එකක් වෙන ශ්‍රී ලංකා බස් සිමුලේටර් 2026 කියන ගේම් එක. ඉතින් මේ විදිහට ඔයාලා ශ්‍රී ලංකා බස් සිමුලේටර් 2026 කියලා සර්ච් කරගත්තු ගමන් ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට උඩින්ම. ඉතින් මේකෙත් සුපිරි ගේම් එකක්. ඉතින් මේ විදිහට තියෙන ස්ක්‍රීන්ෂොට්ස් දාලා ability to freely customize the bus මේ වගේ ගොඩක් දේවල් තියෙනවා. ඇතුළේ ඉන්ඩියු කරන්න පුළුවන්. ඉතින් මම ගේම් ප්ලේස් ගෙන තියෙනවා මේ බලන්න ඔයාලා. ඉතින් අපි යන් එහෙනම් අද මම ගේන තුන්වෙනි ගේම් එකට. හරි. ඉතින් boys තුන්වෙනි ගේම් එක තමයි බස් සිමුලේටර් ශ්‍රී ලංකා කියන ගේම්. ඉතින් මෙන්න මෙතන ඔයාලා බලා ගන්න පුළුවන් ටික 1 2 3 4 යටක් 4 වෙනියට බලා ගන්න පුළුවන්. මෙන්න මේ විදිහට බස් සිමුලේටර් ශ්‍රී ලංකා කියලා DevX Studios ලා හදපු. ඉතින් මේකත් අත්‍තරම හොඳ ගේම් එකක්. සුපිරි බස් ගේම් එකක්. ඉතින් ගොඩක් හොඳයි. හරි. ඉතින් මේකට 500k plus downloads තියෙනවා. ඉතින් එහෙනම් අපි බලමු අනිත් ගේම් එක මොකක්ද කියන එක. හරි මචං. මං ගෙන ආපු අනිත් ගේම් එක තමයි බං බස් සිමුලේටර් Pro ශ්‍රී ලංකා. ඉතින් ඔයාලා මෙන්න මේ විදිහට බස් සිමුලේටර් Pro ශ්‍රී ලංකා කියලා සර්ච් කරගන්න. එතකොට ඔයාලට උඩින් බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට බස් සිමුලේටර් Pro ශ්‍රී ලංකා කියලා iGames Studio L කියලා හදපු එකක්. හරිද? ඉතින් මෙන්න මේ විදිහට ගොඩක් හොඳට මෙයාලගේ මේ ෆොටෝ ටික දාලා තිනවා. මේ ලංකා අපේ මිස්ටර්ලට හදපු සුපිරි ගේම් එකක්. දවල්ද රෑද වැස්සද කැමති වේද එකක් චූස් කරන්න. තෙල් කට්ට බහින්න කලින් ෂෙඩ් එකේ තෙල් ෆුල් ගහ ගන්න. ඉතින් මෙන්න මේ විදිහට ගොඩක් සුපිරි ගොඩක් මැප් තියෙනවා. ඉතින් මේකේ ඔයාලා මේ ගේම් එකේ ලෙඩර් බෝඩ් එකක් පවා තියෙනවා. ඉතින් ඒකට යන්නත් පුළුවන්. ඉතින් මේකත් ඔයාලා ඩවුන්ලෝඩ් කරලා ප්ලේ කරන්න. ඉතින් අපි බලමු ඊළඟට තියෙන ගේම් එක මොකක්ද කියලා. හරි බං. ඉතින් මං ඊළඟට ගෙන ආපු ගේම් එක තමයි ශ්‍රී ලංකා බස් සිමුලේටර් ගේම් කියන එක. ඉතින් මේකේ නම ශ්‍රී ලංකා බස් සිමුලේටර් ගේම්. ඉතින් ඔයාලත් මෙන්න මේ විදිහට Play Store එකේ search bar එකේ search කරගන්න ශ්‍රී ලංකා බස් සිමුලේටර් ගේම් කියන එක. එතකොට ඔයාලට මෙන්න මේ විදිහට ටික දුරක් ගියාට පස්සේ බලා ගන්න පුළුවන් ශ්‍රී ලංකා බස් සිමුලේටර් ගේම් කියලා මෙන්න මේ විදිහේ ලෝගෝ එකක් තියෙන එකක්. නීරෝ ඩ්‍රොයිඩ්ලා හදපු එකක්. 100k plus ඒ කියන්නේ 100k මේ plus downloads තමයි තියෙන්නේ. ඉතින් මේ විදිහට ගොඩක් එකත් හොඳයි. ඒකේ තෙල් ගහ ගන්න හැම පුළුවන්. ඉතින් මේකත් එන්ජොයි කරලා බලන්න. මේකෙත් ඉතින් පන්සලක් වගේ තියෙනවා. මේ වටේ කඩ තියෙනවා. ඉතින් රෑ තියෙනවා. ගොඩක් හොඳ ගේම් එකක්.
හරි බං ඊළඟට තියෙන ගේම එක තමයි මේක බස් ගේම් එකක් නෙමෙයි මේක කාර් ගේම් එකක්. ඉතින් මේක නම තමයි ශ්‍රී ලංකා සිටි කාර් ගේම්. ඉතින් ගොඩක් කට්ටිය දන්නවා ඇති. දන්නේ නැති කට්ටියට කියනාවේ ශ්‍රී ලංකා සිටි කාර් ගේම්. ඉතින් දන්න කට්ටිය වුණත් දාගෙන යන ලයික් එකක් වීඩියෝ එකට ශ්‍රී ලංකා සිටි කාර් ගේම් කියලා මෙන්න මේ විදිහට සර්ච් කරගන්න. එතකොට ඔයාලට උඩින් බලන්න පුළුවන් ශ්‍රී ලංකා සිටි කාර් ගේම් කියලා මෙන්න මේ විදිහට ලංකාවේ කොඩියකුත් එක්ක කාර් එකක් තියෙන මේ එකක්. ඉතින් මේක අතල් දින මම අර ඉස්සෙල්ලා මේකට කලින් ගියපු ගේම් එක බස් ගේම් එක හදපු නීරෝ ඩ්‍රොයිඩ්ලා කට්ටිය. ඉතින් මේක 10k ප්ලස් වගේ තමයි ඩවුන්ලෝඩ් තියෙන්නේ. ඉතින් මේක ගොඩක් වෙහිකල් තියෙනවා අපිට ගන්න පුළුවන් සල්ලි දීලා. ඉතින් සුපිරි ගේම් එකක් මේකත්. ඉතින් මේකත් ඩවුන්ලෝඩ් කරලා ඔයාලා එන්ජොයි කරලා බලන්න. හරි ඉතින් මම ඊළඟට ඔයාලට පෙන්වන්න යන ගේම් එක තමයි LK බස් මල්ටිප්ලේයර් කියන ගේම් එක. ඉතින් මෙන්න මේ විදිහට LK බස් මල්ටිප්ලේයර් කියලා සර්ච් කරගන්න. එතකොට ඔයාලා උඩින් බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට LK බස් මල්ටිප්ලේයර් කියලා එකක්. ඉතින් මෙන්න මේක හදලා ක්‍රෑෂන් RLK කියන කට්ටිය. හරිද? ඉතින් මේක සුපිරි ගේම් එකක්. කඳු හැම තියෙනවා අම්මට සිරියෙන්න. මේකේ විශේෂත්වය ගොඩක්ම කඳු තියෙනවා. අන්න ඒක තමයි ගොඩක් මම කැමති. ඉතින් 50k plus downloads තියෙනවා. ඉතින් ඔයාලා download කරන්න පොඩි MB ගණනකට හොඳයි. ලයිට් උත් තියෙනවා බං. ඉතින් අපි එහෙනම් යන් ඊළඟට වෙඩි තියෙන ගේම් එකකට. හරි ඉතින් මේක තමයි ලංකාවේ හදලා තියෙන දැන් වෙඩි තියාගන්න පුළුවන් මිෂන් එකක් කම්ප්ලීට් කරන්න තියෙන ගේම් එකක්. හරිද? ඉතින් මේ ගේම් එකේ නම තමයි Project 404 demo. ඉතින් Project 404 demo ඉතින් මේකේ නම මාත්‍රපත් කඩේ කියලා එකක්. ඒ කියන්නේ මිෂන් එකක් වගේ එකක් තියෙනවා මාත්‍රපත් කඩේ බේරගන්න. ඉතින් මේ එයාලගේ channel එක මේ එයාලගේ YouTube channel එක Project 404 හදපු එක්කෙනාගේ ඒ අයියාගේ YouTube channel එක තමයි මේ. ඉතින් ඒ අයියාගේ YouTube channel එකේ මේ YouTube channel එකේ videos දාලා තියෙනවා හදපු ඒ game එක. ඉතින් මෙන්න මේ videos වලින් මෙන්න මෙතන ඔයාලට බලන්න පුළුවන් Unreal Engine 5 environment කියලා එකක්. අන්න ඒකට යටින් බලන්න පුළුවන් Project 404 pre TPS game demo කියලා download link කියලා මෙන්න මේ විදිහට වීඩියෝ එකක්. ඉතින් අවුරුදු දෙකකට කලින් දාපු එකක්. ඉතින් එතන media file link එකක් විදිහට තියෙනවා. අන්න එකෙන් ඔයාලා download කරගන්න පුළුවන්. හරි මචං ඉතින් තුන්වෙනියට නෙමෙයි බං දැන් මං පෙන්වන්න හදන ගේම් එකත් ලංකාවේ හදපු ගේම් එකක් කියලා දන්නවා ඉතින් ඔයාලා. ඉතින් මේ ගේම් එකේ නම තමයි Cave Time Racing. ඉතින් Cave Time Racing කියලා මෙන්න මේ විදිහට සර්ච් කරගන්න. එතකොට ඔයාලට උඩින් බලාගන්න බලන් Cave Time Racing කියලා පළවෙනියට අන්න ඒක CI+ download තියෙන. ඉතින් මේක download කරන්න. ඉතින් මේක ලංකාවේ හදපු සුපිරි Cave Racing ගේම් එකක් මචං. කාර් එකක් තමයි තියෙන්නේ. ඉතින් මේ ගේම් එක හදලා තින්නේ CGFX Studios ලා. ඉතින් ඔයාලා දන්නවා ඇති Clean SL කියලා ගේම් එකක් තිබ්බා. Clean ශ්‍රී ලංකා දවස් ටිකේ. අන්න ඒ ගේම් එක හදපු කට්ටියම තමයි මේක හදලා තින්නේ. ඉතින් මේ ගේම් වලට ශ්‍රී ලංකා කියලා කැලලක් ගාවලවත් නැහැ. ඉතින් නම් වලට ඒ හින්දා තමයි ගොඩක් ලංකාවේ කට්ටිය මේ ගේම් දන්නේ නැතුව ඇති කියලා මම හිතනවා. ඉතින් guys තවත් ගේම් එකක් තියෙනවා ලංකාවේ හදපු. ඉතින් මේකේ නම තමයි oil truck game කියන එක මචං. හරිද? oil truck game ශ්‍රී ලංකා කියලා සර්ච් කරගන්න. එතකොට මේ විදිහට ඔයාලට බලන්න පුළුවන් oil truck game ශ්‍රී ලංකා කියන උඩින් එකක් 10k plus වගේ downloads තියෙන. ඉතින් මචං මේක Codex Play/ලා හදපු ගේම් එකක්. හරිද? ඉතින් මේක අර තෙල් නැති කාලේ තමයි තෙල් බෙදනවා වගේ සීන් එකක් දාලා ගේම් එක හැදුවේ මචං. හරිද? ඒත් ඉතින් ලංකාවේ ගේම් එකක් දැන් උනත් ප්ලේ කරලා බලන්න ආතල් ෆුල් එන්ජොයි කරන්න. ඉතින් අන්තිම අප්ඩේට් එක තියෙන්නේ මචං 2002 ජූලි 27. ඉතින් බං එහෙනම් අපි යන් ඊළඟ ගේම් එක බලන්න. හරි ඉතින් මම අද කියන්න යන අන්තිම ගේම් එක තමයි මෙන්න මේ Bicycle Journey කියන ගේම් එක. ඉතින් මේක CGFX Studios ලාම හදපු සුපිරි bicycle ගේම් එකක්. ඉතින් මේකෙත් hill climb කරන්න වගේ වැඩක් තමයි තියෙන්නේ. ඉතින් සුපිරි ගේම් එකක් download කරලා යාලටත් උදව් කරන්න. ඉතින් තව ගේම් තියෙනවා මේ ගොඩක් කට්ටිය දන්න ගේම්ස් තියෙනවා Carrom Pro ශ්‍රී ලංකා Carrom Pool board වගේ ගේම්ස් තියෙනවා. ඉතින් මෙන්න මේ විදිහට ඔයාලට ප්ලේ කරලා තෑගි පවා දිනා ගන්න හැකියාව තියෙනවා මම හිතන්නේ. ගොඩක් ජනප්‍රියයි මේ ගේම්ස්. ඉතින්
කොහොමද කියනවා නම් කැරම් පූල් බෝඩ් ගේම් කියන ගේම් එක මිලියන 500කට වඩා අධික ප්‍රමාණයක් ඩවුන්ලෝඩ් කරලා තියෙනවා ලංකාවේ. ඉතින් ඒ හින්දා මම ඒ ගැන කට්ටිය දන්නේ හින්දා වැඩි කෙනාවේ නැහැ. ඉතින් එහෙනම් තවත් මේ වගේ වීඩියෝ එකකින් හම්බෙමු මචං. ඉතින් එහෙනම් අද වීඩියෝ එක අවසන් කරන හැමෝටම සුබ දවසක්. එහෙනම් අපි කැපෙනවා.